Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අදත් මම ඔයාලට ලස්සන vlog එකක් අරගෙන ආවා. මම මේ වෙසක් දවසේ උදේ පන්සල් ගිහිල්ලා දැන් එළියට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් එන්න අපිත් එක්ක යමු. ඔන්න අපි ආවා. ඉස්සෙල්ලම අපි ආවා බත් දන්සලකට. බත් කන්න තමයි ඉස්සෙල්ලම ආවේ. දැන් ඉතින් මේ අවුවේ පොලිමට වෙලා ඉන්නවා බත් කන්න. ගෙදරදී බත් කනවට වඩා මෙහෙම ඉඳලා බත් කද්දී අමුතුම දෙයක් තියෙනවා නේද guys? මට බත් එක කාලා ටික වෙලාවකින් තමයි vlog එකක් කරනවා කියලා මතක් වුණේ. ඉතින් ඒ වෙලේ ගත්ත එකක් තමයි ඔය. ඊට පස්සේ අපි ආවා තව දන්සලකට. මෙතන නම් තිබ්බේ මට මතක විදිහට අයිස්ක්‍රීම්. මම නම් ගියේ නෑ. ඒකට අම්මා මට අයිස්ක්‍රීම් එකක් අරගෙන ආවා. හිහි. මේ තියෙන්නේ අයිස්ක්‍රීම් එක තමයි. අපි හැමම දිගටම අපේ මාමලා ගෙදර ආවා. මේ එහෙනන්ගිත් එක්ක තාය යන්නේ අයිස්ක්‍රීම් කන තමයි. මම වැඩිපුරම කෑවේ අයිස්ක්‍රීම් තමයි ඒ දවසේ. ඊට පස්සේ අපි ටිකක් හවස් වෙලා ආවා සංකපාල පන්සලට. හවස 5ට වගේ තමයි අපි ගියේ. මාර සෙනඟක් හිටියා ඒ වෙලාවේ. සංගපාල තොරණක් එහෙමත් තිබ්බා. ගොඩාක් සෙනඟ හිටියා. අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. පන්සල ඇතුළට. මේ තමයි තිබ්බ තොරණ. අපි හවසනේ ගියේ ඉතින් රෑ වෙලා තමයි තොරන් බලන්න යන්න ඕනේ. අපි පන්සලට ගිහින් එන ගමන් බලමු නේද? දැන් මේ අපි පන්සලට යන ගමන් ඉන්නේ. දෙපැත්තේ ලස්සන රස කැවිලි කඩ, ටොයිස් එක දේවල් තිබ්බානේ. හරිම ආසයි. හවස් වෙලා අපි ගියේ අවුවත් නෑනේ. හරිම ෂෝයි. ඉතින් ඔයාලා කොහෙද වෙසක් එකට ඇවිදින්න ගියේ? දන්සල් වලට එහෙම ගියාද? වෙසක් හොඳයි අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න හරිද? මම නම් ඉතින් ඇත්තටම ගොඩක්ම ඇවිදින්න යන්නේ අම්මත් එක්ක තමයි. ඉතින් අම්මයි මමයි ගෙදර ඉන්නේ. ඒ නිසා ඉතින් යන හැම තැනකම අම්මවත් එක්කගෙන යන තමයි මං ආස. දැන් අපි මේ පන්සලට යනවා. හරිම ලස්සනයි ළමයි. ඔයාලත් ෆ්‍රී වෙලාවක අනිවාර්යෙන්ම මේ පන්සලට ගිහින් බලන්න. ගොඩක්ම ලස්සනයි. හිත මාර විදියට සැනසෙනවා. අපි දැන් මේ පන්සල ඇතුලේ ඉන්නේ. මට හරියට වීඩියෝ ගන්න බැරි වුණා. ඒ තරම් සෙනඟ හිටිය පුළුවන් විදිහට ඉතින් ඔයාලට වීඩියෝස් ගේනවනේ මම.
මෙහෙ උඩටම යද්දි තමයි ගොඩක් ලස්සන. මම ඔයාලට පෙන්නන්නම් උඩට යද්දි කොහොමද view එක කියලා. දිගටම vlog එකත් එක්ක ඉන්න. ඔන්න දැන් අපි උඩටම ඇවිල්ලා ඉන්නේ. තව චුට්ටයි තියෙන්නේ. මෙතන ගොඩක් වෙලා ඉන්න උනා ගොඩක් කට්ටියට උඩට යන්න. ඔන්න ළමයි උඩට ආවට පස්සේ තියෙන view එක මාරම ලස්සනයි. හවස අපි යද්දි ඉර බැහැගෙන යනවනේ. ඒ view එක නම් මාර ලස්සනට දැක්කා. උඩ ඉඳලා පල්ලෙහා පේන විදිය තමයි මේ. මෙහෙම නෙමෙයි කැම් එකට පේන විදිය නෙමෙයි. ඇත්තටම ගොඩාක් ලස්සනයි. හුළඟ එනවා. මාරම ලස්සන විදියට තමයි පේන්නේ. කඳු පේනවා. උඩට ගිහිල්ලා බලන්න ඕන. ගොඩ වෙලා ඉන්න හිතෙන්නෙම නැහැ. මේ තියෙන ඉර බැහැගෙන යනවා. හරිම ලස්සනයි. ඊට පස්සේ අපි ආයේ ගෙදර එන්න ආවා. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ආයේ ලස්සන vlog එකකින් ඔයාලා හම්බෙන්න මං එන්නම්. එතකම් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. bye.